සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද මම හදන්නේ පාන් වලින් රසම රස කෑමක්. මේක ඔයාගේ අවුරුද්දට වැඩි බබාලට ප්‍රදාන මේල් වලට ලන්ච් බොක්ස් එකට හදලා දෙන්න පුළුවන්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මුලින්ම මම pan එකට බටර් මේස හැන්දක් දාගන්නවා. බටර් ටික මේ විදිහට හොඳට දිය වුණාට පස්සේ මම මේකට පාන් පිටිත් මේස හැන්දක් දාලා හොඳට බටර් එක කලවම් කරගන්නවා. පාන් පිටි ටික මෙන්න මේ විදිහට බටර් එක කලවම් වුණාට පස්සේ අපි මේක කිරි දාලා දිය කරගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන මේක හොඳට කැටගතිය සම්පූර්ණයෙන් නැති වෙනකල් දිය කරගන්න. මුලින් කිරි ටිකක් එකතු කරගෙන තමයි දිය කරගන්න ඕන. පිටිවල කැටගතිය සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ ඉතුරු කිරි ටිකක් දාලා හොඳට දිය කරගන්න. මේකට සම්පූර්ණ කිරි මිලිලිටර 150ක් විතර ගත්තාම ඇති. ඔන්න ඔය විදිහට white sauce එකක් හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ මේකට එළවලු එකතු කරගන්න. මම එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත කැරට් ටිකක්, මල්ගෝවා, තක්කාලි, මාළු මිරිස්, ඒ වගේම පොඩිවට කපාගෙන ලුණු ගම්මිරිස් දාලා බෙදගත්ත chicken ටිකක්. මේ දේවල් white sauce එකට දාලා හොඳට කලවම් කරගන්න. දැන් අපිට පුළුවන් මේකට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරගන්න. මම නම් කෑලි මිරිස් චුට්ටකුත් එකතු කරගන්නවා. මේ හැම දෙයක්ම එකතු කරගත්තට පස්සේ මේ දේවල් හොඳට කලවම් කරගෙන තව විනාඩි 2ක් 3ක් විතර මේක ලිපෙන් තියාගන්න. මේක ටිකක් විතර උක්කු වෙනකල්. මේ මිශ්‍රණය මෙන්න මේ වගේ පදමට ආවහම ලිප ඔෆ් කරගන්න. මොකද මේක නිවුනහම තවත් ටිකක් උක්කු වෙන නිසා. දැන් අපිට ඕන වෙනවා පාන්. මම මෙතන වාටි කපාගත්ත පාන් පෙති දෙකක් අරන් තියෙනවා. ඒ පාන් පෙති වලින් එකක මේ විදිහට වටේට කොටුවක් විදිහට කපලා මැද අයින් කරගෙන තියෙනවා. මේක මම කොටු හැඩයට කපාගත්තට ඕගොල්ලන්ට පුළුවන් වෙන කැමති ඕනම ෂේප් එකකට කපා ගන්න. දැන් මම මේ මැද අයින් කරගෙන නැති පාන් පෙත්තේ තක්කාලි සෝස් ටිකක් ගා ගන්නවා. දැන් මැද අයින් කරගත්ත පාන් පෙත්ත මේක උඩින් තියලා අපි හදාගත්ත මිශ්‍රණය මේ කොටුවට පුරව ගන්න ඕන. මේ විදිහට හොඳට පුරව ගත්තට පස්සේ මම මේක තව රස වෙන්න චීස් ටිකකුත් උඩින් දා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ පාන් පෙත්තේ ඉතුරු කොටසෙන් මේක හොඳට කවර් කරගන්න. දැන් මේක අපිට pan එකේ ටෝස්ට් කරගන්න පුළුවන් බටර් චුට්ටක් දාලා දෙපැත්ත හොඳට රන්වන් පාට වෙන්න. එහෙමත් නැත්නම් ටෝස්ටර් එකට දාලා ටෝස්ටර් එකේ වුණත් ටෝස්ට් කරලා ගන්න පුළුවන් විනාඩි 8ත් 10ත් අතර කාලයක්. ඔන්න ඔය විදිහට තමයි මම අද කෑම එක හදාගත්තේ. මේක හරිම සුවඳයි, ඒ වගේම හුඟක් හොඳ රසයක් තියෙන කෑමක්. මේක ඔයාගේ බබාට ඕනම ප්‍රධාන වේලකට හදලා දෙන්න පුළුවන්. ඒ වගේම බබාගේ ලන්ච් බොක්ස් එකටත් හදලා යවන්න පුළුවන් විදිහේ කෑමක්. ඔයාගේ අවුරුද්දට වැඩි බබාට මේ වගේ කෑම වලින් හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් වගේම හරිම පහසුවෙන් බබාගේ බර වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කෑම ටිකක් වැඩිපුර හදාගත්තොත් පවුලේ හැමෝටම රස බලන්නත් පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකදී ආයෙ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.